ධර්මශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, දේශනාවට මාතෘකා කරගත්තේ අපේ සංයුත්ත නිකායේ සගත වර්ගයට අයිති සූත්‍රයක්. මේ සූත්‍රයේ නම කින්දද සූත්‍රය. ලෝතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ උන්වහන්සේ සමීපයට එන දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මොනවාද අහන ප්‍රශ්න? ස්වාමීනි, කුමක් දුන්නහමද බලය දුන්නා හා සමාන වෙන්නේ? කුමක් දුන්නහමද පියකරු බව දුන්නා හා සමාන වෙන්නේ? කුමක් දුන්නහමද සැප දුන්නා හා සමාන වෙන්නේ? කුමක් දුන්නහමද ඇස් දුන්නා හා සමාන වෙන්නේ? කුමක් දුන්නහමද සියල්ල දුන්නා හා සමාන වෙන්නේ? කුමක් දුන්නහමද අමෘතය දුන්නා හා සමාන වෙන්නේ? ඕම ප්‍රශ්න ටිකක් අහන. කින්දද මොනවා දුන්නහමද කියන සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ඒ දෙවියන්ගේ ප්‍රශ්න ටිකට දීපු උත්තරයි මම මාතෘකා කළේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නදෝ බලදෝ දීරෝ. මේ ලෝකේ බලය දුන්නා හා සමානයි කියලා කියන්නේ ආහාර පාන දුන්නා. යම් කෙනෙක් ආහාර දානයක් පූජා කරනවා නම් ඒක සමානයි කියනවා බලය දුන්නා හා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අන්නදෝ බලදෝ හෝති. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වත්තදෝ හෝති වන්නදෝ. වර්ණය එහෙම නැත්නම් පියකරු බව දුන්නා හා සමානයි කියලා කියන්නේ වස්ත්‍ර පූජාවේ. දවල්තෝ ස්වාමීන් වහන්සේලාට සිවුරු පිරිකර පූජා කරනවා. ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ටත් නොඑක ආකාරයේ වස්ත්‍ර පූජාවන් සිදු කරනවා. වර්ණය දුන්නා හා සමානයි කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යානදෝ සුඛදෝ හෝති. යාන වාහන පූජා කරා කියලා කියන්නේ සැපය දුන්නා හා සමානයි. ඒසා සසර සැප විඳින නැත්තන් දිහා බලපුවම අපිට ධර්මයේ පිළිබඳවයි වැටහීමක් ආйти. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාන වාහන දුන්නා කියන්නේ සැපය දුන්නා හා සමානයි. දීපදෝ හෝති චක්කුදෝ. යම් කෙනෙක් පහන් පූජා කළා කියලා කියන්නේ ආලෝකය දුන්නා කියලා කියන්නේ ඇස් දුන්නා වගේ. දැන් පහන විතරක් නෙවෙයි බිමන්. විදුලි බල්බයක් පූජා කරා කාට හරි කරන්ට් එක අරන් දුන්නා. ඒකත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඇස් දුන්නා හා සමාන. ආලෝකය දුන්නා කියන්නේ ඇස් දුන්නා හා සමාන. සෝච සබ්බදදෝ හෝති යෝදදාති උපස්සය. අදෝප කරපු පූජා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් කුටිසෙනසුන් පූජා කරනවා කියලා කියන්නේ සියල්ල දුන්නා හා සමානයි. සියල්ල දුන්නා හා සමානයි. එසා මේ කුටිසෙනසුන් පූජාවේ ආනිසංසයේදී ධර්මයේ සඳහන් වෙන්නේ සියල්ල දීමක් හා සමානයි කියලා. අමතං දදෝච සෝහෝති යෝ ධම්ම මනුසාසති. යමෙක් ධර්මය දෙනවා නම් ඔහු අමෘතය දෙනවා හා සමානයි. ඔන්න කින්දද සූත්‍රයේ සාරය. එසා ඔයත් කවුරුත් අද බොහෝම වටිනා පින්කමක් සිද්ධ කරලා අවසාන වෙච්ච මොහොත. පින්වත්නි බලන්නකෝ අපේ ධර්මයේ තුල අපිට දේශනා කරන්නේ අන්නදෝ බලදෝ හොති. ආහාර පාන දුන්නා කියන්නේ අපේ ශරීරවලට අවශ්‍ය බලය දුන්නා වගේ වැඩක්. මේ ජීවිතය තුළ අපිට ආහාර පාන පූජාවෙන් ලැබෙන ආනිසංස කීපයක් තියෙනවා. මොනවද? ආයුෂ, වරණ, සැප, බල, ප්‍රඥා. ඔය ඔක්කොම ලැබෙනවා මේ කුටිසෙනසුන් පූජාවෙන්. එමත් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද කුටිසෙනසුන් වලින් අපිට ඔය කියන පහානිසංස ලැබෙන්නේ? කුටියක් පූජා කරා කියලා අපිට ආයුෂ වැඩි වෙන්නේ කොහොමද? කුටියක් පූජා කළා කියලා වර්ණය, සැපේ, බලේ, ප්‍රඥාව වැඩි වෙන්නේ කොහොමද?
ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. සඳහන් කරන අට කතාවේ මේ කුටිසෙනසුන් පූජාවෙන් ස්වාමීන් වහන්සේලාට ඔබ පූජා කරන්නේ අවශ්‍යම තමයි. හිතන්ට උන්වහන්සේලා මේ ගෘහයක් තුල නැතුව එලිමහනේ රැඳුණා කියලා. ජීවිතේට කොච්චර අන්තරාවන් සිද්ධ වෙන්න පුළුවන්ද? සිව්පාසතුන්ගේ මගවලසුන්ගේ හානි කර වෙන්න පුළුවන්. ඊළඟට බඩගාගෙන යන සත්තු සර්පයන්ගේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතාන්තරය සිද්ධ වෙන්න පුළුවන්. දැන් කාලේ බොහොම විෂකුරු සර්පයෝ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ පින්වත් හිටපු සර්පයෝ ඊටත් වැඩිය භයානකයි. අපේ බණ පොතේ සඳහන් වෙන්නේ පූතිමුඛ සර්පයෝ, අග්නිමුඛ සර්පයෝ, කාෂ්ඨමුඛ සර්පයෝ, සමහර සර්පයෝ ඉඳලා තියෙන හදත් ඉන්නවා. දෂ්ට කරාට පස්සේ මිනිසුන්ගේ ශරීරෙ මස් දිය වෙනවා. දිය වෙලා ඒ අතන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. සමහර සර්පයෝ දෂ්ට කරාම පින්වත්නි ඒ කකුලේ පාදයේ කොටස කළු වෙනවා. කළු වෙලා අඟුරු කොටයක් වගේ දිස් වෙනවා. ඒ නිසා එහෙම විශේෂයිත සර්පයෝ මේ ලෝකයේ තුල අපිට දකින්න පුළුවන්. සදාන් වෙනවා ධර්මයේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර සංඝයා එක්තරා ගල්ලෙනක් ඇසුරු කරමින් වාසය කළා. වාසය කරන කාල සීමාවේදී පින්වත්නි සාරිපුත්ත හාමුදුරුවන්ගේ සහෝදරයෙකුත් ඒ ගල්ලෙනේ වාසය කළා. මතක තියාගන්න ඕනේ අපි සාරිපුත්ත හාමුදුරුවන්ගේ පවුලේ හිටිය 7 දෙනෙක්. 7 දෙනාම 80 මහ ශ්‍රාවකයන් ගොඩට අයිති. සහෝදරියෝ 3 දෙනයි, චාලා, උපචාලා, සීසුපචාලා 3 දෙනාම 80 මහ ශ්‍රාවිකා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පැවිදි වෙලා හිටිය උපසේන, උපතිස්ස, චුන්ද සහ රේවත කියන සහෝදරයෝ 4 දෙනා. මෙනෙක් සහෝදරයෙක් ඔය භික්ෂු පිරිසත් එක්ක වැඩ හිටියා. උන්වහන්සේ අර ගල් ගුහාවේ දොරටුව සමීපෙමයි හිටියේ. ගල් ගුහාවේ පිටතින් පින්වත්නි මේ ගල දිගේ බඩ ගන්නවා සර්ප පැටව දෙන්නේ. මේ සර්ප පැටව දෙන්න බඩ ගන්න ගමනේදී එක සර්ප පැටියෙක් රිස්සලා ඇවිල්ලා අර දොරකොට භාවනා කරමින් ඉන්න සාරිපුත්තයන් වහන්සේගේ සහෝදරයාගේ ඇඟට වැටෙනවා. උන්වහන්සේ සමාධියෙන් ඉන්නේ. මේ සර්පයා ඇඟට වැටෙනවත් එක්කම උන්වහන්සේ සමාධියෙන් පිබිදිලා බලනවා. දකින්න සර්පේ ඇඟට වැටිලා. අනිත් ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියන ඇවැත්නි ඉක්මනට එන්න. සර්ප පැටිය ඇඟට වැටුණා විතරයි පින්වත් නිදස්ත කළෙත් නැහැ. එසා ඉක්මනට එන්න කියලා ළඟට. මා උසවාගෙන මේ ගල් ගුහාවේ පිට ඈතට ගෙනියන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේලා යහනක තියාගෙන මේ ස්වාමීන් වහන්සේ ඈතට ගෙනිච්චා. සාරිපුත්තයන් වහන්සේගේ සහෝදරයා කියනවා දැන් හැකිතරම් ඈතට වෙන්න මගේ ළඟවත් ඉන්න එපා. ස්වාමීන් වහන්සේලා ඈතට වෙනවත් එක්කම සාරිපුත්තයන් වහන්සේගේ මල්ලිගේ ශරීරේ සහෝදරයන් වහන්සේගේ ශරීරය පුපුරලා ගියා. සඳහන් කරන්නේ ධර්මයේ පොල් කුඩු විසිරෙව්වා වගේ. කෑලි වලට කැඩිලා ගියා. දෂ්ට කරලා නෙවෙයි පින්වත්නි. සර්පයා ඇඟේ ගෑවිලා. එසා එහෙම විශේෂයිත සර්පයෝ මේ ලෝක ධාතුව තුළ අතීතයේ පටන් ඉඳලා තියෙනවා. එසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කුටියක් පූජා කිරීම ආවුස පූජා කළා හා සමානයි. සොර සතුරුන්ගේ ඊළඟට මදුරුවන්ගේ මැස්සන්ගේ සතා සීපා වගේ සර්පයන්ගේ ස්වාමීන් වහන්සේලාට ආරක්ෂා වෙනවා. ඊළඟට වර්ණය උන්වහන්සේලාගේ ශරීර වර්ණය පවත්වාගෙන පින්නට ආවරණය වෙලා දුෂ්කර වූ අවරස්මියට ආවරණය වෙලා උන්වහන්සේලාට ශරීර වර්ණය පවත්වාගෙන නැත්තම් කළුවල් පුරුක් වගේ ඇදිලා අප්පසාදා නම් අපසාදාය පසාදා නම් බියෝබාව ඔය මොකවත් කරගන්න හම්බෙන්නේ. ඒ නිසා මේ කුටි පූජාව කියලා කියන්නේ වර්ණයේ පූජා කිරීම. ඊළඟට කුටිය කියලා කියන්නේ සැපය බලය පූජා කිරීම. මේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය තුළ උන්වහන්සේලාට රැකෙන්න මාර්ගය. භාග්‍යවතුන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයෙන් යපුනේ. උන්වහන්සේලා පින්වත්නි එක වේලක් වළඳලා දවසට සතපුම් 10ක් විතර ඇවිදිනවා.
උන්වහන්සේලාගේ වැය වෙන ශක්තිය ශරීරයට හරිම පීඩා කරයි. ඒ වෙලාවට උන්වහන්සේලාට ඇවිල්ලා සතර ඉරියව්වෙන් වැඩ ඉඳින්න ටික වෙලාවක් විවේක ගන්න, කායික විවේකයේ මතු කර ගන්න කුටිය කියන එක බොහොම වැදගත්. එසා නැති වූ කායික ශක්තිය වැඩි කර ගන්න මේ කුටි පූජාව හරිම වැදගත්. රහතන් වහන්සේලා පින්ඩපාතයෙන් පස්සේ ටික වෙලාවක් විවේක ගත්තාය කියලා බණ පොත්වල අපි අහලා තියෙනවා. එසා මේ බලය දුන්නා සමානයි, සැපේ දුන්නා සමානයි. ඊළඟට ප්‍රඥාව දුන්නා සමාන වෙන්නේ කොහොමද? කුටිය. සමහර ප්‍රශ්න කරන්න බල කුටියක් දුන්නාම කොහෙද මොලේ වැඩෙන්නේ? අයිපින්වත්නි, ස්වාමීන් වහන්සේලා මේ කුටිය ඇතුළේ ඉඳගෙන වඩන්නේ විදර්ශනාවමයි. වඩන්නේ සමතේමයි. වඩන්නේ අභිඥාමයි. ඒ තුලින් රැස් වෙන කුසලය ඔයත් කුටිය කරපු අයට සසර තුල ප්‍රඥාව මත කරගන්න ඉවහල් වෙනවා. ඔය නිසා කුටි පූජා කියන්නේ මොකක්ද? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. ත්‍රිපිටකයට ඔයත් යොමු වෙනවා නම් ත්‍රිපිටකයේ තියෙනවා කුටි පූජාවෙන් ලැබපු ආනිසංස ගැන බොහොමයක්. මීට බොහෝ කාලයකට පස්සේ ලෝකෙ හිටිය පින්වත්නි නල කුටි දායක කියලා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් කුටියක් කරලා පූජා කළා. සඳහන් වෙන්නේ ධර්මයේ 34 වතාවක් සක්විති රජ වෙලා ඉපදුනා කියලා. එක කුටියයි පූජා කළේ. 34 වතාවක් සක්විති රජ කියලා ඉපදුනා. මහා ලොකු දෙයක්වත් නෙවෙයි. බටදඬු වලින් හදලා පූජා කළේ. ශ්‍රද්ධාවමයි වැදගත්. ඊළඟට පින්වත්නි 34 වතාවක් සක්‍රයා මේ සක්දේව රජු වුණා විතරක් නෙමෙයි. එතනින් එහාට මේ ලෝකයේ බුද්ධ ශාසනය මුණ ගැහිලා රහතන් වහන්සේ නමක් බවටත් පත් වුණා. එසා ධර්මාවබෝධයත් එක්ම මේ උදාාරතර පින තමන්ගේ සිත තුළ වර්ධනය කරගන්න නලකුටි දායක හාමුදුරුවෝ සමත් වුණා. ඊළඟට තවත් ස්වාමීන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා ධර්මයේ නලාගාරික ස්වාමීන් වහන්සේ. නලාගාරික ස්වාමීන් වහන්සේ නාරද බුදුරජාණන් වහන්සේට බටකිලියක් කෙරෙව්වා වගේම බටදඬු වලින් කුටියක් හදලා, හැබැයි මෙයා ඊටත් වැඩිය සැප පහසුව ගැන කල්පනා කරලා ඒ කුටියේ බිම තන ඇතිරුවා. ඔහොම සුව පහසු විදියට කුටියක් හදලා පූජා කරා. කල්ප 14ක් මේ ස්වාමීන් වහන්සේ පෙර භවයන්හි දෙව්ලොව ඉපදුණා. 74 වතාවක් සක්විති රාජ සම්පත්තිය ලැබුවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා සසරේ කුටි පූජාවේ ආනිසංස. ඊළඟට සඳහන් වෙනවා ධර්මයේ තින කුටි දායක ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ කල්ප 91කට කලින් ලෝකෙ වැඩ හිටියා. මේ ස්වාමීන් වහන්සේ දවසක් කැලේ පෙර භවයේ වඩුවෙක්. වඩු මාතයා කැලේ ඇවිදගෙන යද්දි ලෑලි 6ක් අරගෙන දෙක අර කතිර හැඩයට තියලා හැදුවා පුංචි කුටියක්. ලෑලි 6කේ. හදලා ඒ උඩ තන අතුරලා බොහොම ලස්සනට පින්වත්නි කුටියක් නිර්මාණය කරලා පූජා කළ සංඝයාට. මේ තින කුටි දායක ස්වාමීන් වහන්සේට එහි ආනිසංස විදියට තව්තිසාවේ දෙව්විමන් පහළ වුණා. ඊළඟට උපෝපන් තැන ආස විදියේ මාලිගා පහළ වුණා. දැන් අපි සමහර මිනිස්සු ඉන්නවා නේද, හරි ලස්සන මාලිගා වගේ ගෙවල් වල. අපි කියනවා බලන්නකො විඳින සැප කියලා. ඒවට හුල්ලලා වැඩක් නැහැ. සසර සැපේ තියෙනවා නම් පින්වත්නි, ඒ ඇත්තන්ට විඳින්න අපි විශ්වාස කරන්න ඕනේ පිනමයි. පින තියෙනවා නම් ඒකේ අර්ථය මොකක්ද? උන්ට සැප තියෙනවමයි කියන එක. යමෙක් ළඟ සැප තියෙනවා නම් ඒකේ අර්ථය පින තියෙනවමයි කියන එක. එසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ පුඤ්ඤාන්ති සුඛස්සේතං আদি වචන. මහණෙනි, පිනයි සැපයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා. එසා කාගේවත් දෙයක් දැක්කම හුල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්මයේ තුලින් කල්පනා කරන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේටත් සසරේ හැමදාම උපනූපන් තැන තමන් ආස විදිහේම මාලිගා පහළ වුණා. ඊළඟට පින්වත්නි, සසරේ කවදාවත් බියක් ඇති ගැනීමක් නැහැ.
කුටි පූජාවේ ආනිසංස. ස්වාමීන් වහන්සේලටත් ඇති ගැනීම බියවීම වලින් තොරව වැඩ ඉඳන්නේ මේ ගෘහය පූජා කළේ. සසරේ කවදාවත් බය වුණේ නැහැ. ඊටත් වැඩි හරි ලස්සන ආනිසංස ටිකක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේ සසරේ කුටි පූජාවෙන් පස්සේ කොහේ ගියා මොන භවයක ඉපදුනා. කැලේ අද්දි පින්වත්නි සිංහ ව්‍යාඝ්‍ර වලස් කරබාන ආදී සත්ත්වෝ ඉවත් වෙනවා. මොකද ස්වාමීන් වහන්සේලාට ආරක්ෂාව පිණිසනේ කැලේ කුටි හදලා දුන්නේ. ඒ නිසා එතනින් එහාට සත්‍යයන්ගෙන් කිසිම කරදරයක් නැහැ. ආයි සසර උන්වහන්සේ නිවන් දකින්න තාක්කල් සර්පයන්ගේ මැසි මදුරුවන්ගෙන් කිසිම හානියක් වුණෙත් නැහැ. කුටි පූජාවේ ආනිසංස. ඒ නිසා සසර පින්වත්නි මේ පින කියන එක හරිම ආශ්චර්යමත්. බුදුහාමුදුරුවෝ මා පුඤ්ඤභාය සූත්‍රයේදී අපිට දේශනා කළේ පිනට බය වෙන්න නම් එපා. සමහරු පින් කරන්නත් බයයි. බුදුහාමුදුරුවෝ කියනවා පිනට බය වෙන්න එපා. පිනට තියාපු අඩියක් ආයි පස්සට ගන්නත් එපා. මේක හරියම ලස්සන ධර්මයක්. මේ ආනිසංස ගැන කිය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා කුටි පූජාවේ ආනිසංස කීපයක්. මම ඔයත්තන්ට කියලා දෙන්නම්. ඔයත් මේ කරපු පින්කම පොඩි පින්කමක් නෙමෙයි කියලා ඔයත්තන්ට එතකොට තේරෙයි. පළවෙනි මේ කුටි පූජාව නිසා පින්වත්නි සීතං උන්හම් පටිහන්තේ. මොකද්ද වෙන්නේ? අද ඉඳන් මේ කුටියේ වැඩ ඉන්න හාමුදුරන්ට සීතලෙන් උෂ්ණත්වයෙන් පීඩාවක් නැහැ. සසර අපිට ඒ සැපේ ලැබෙනවා. තමාරු ඉන්නවා පින්වත්නි හිසට වහලක් නැහැ. ඔයත් පාරේ යද්දි එහෙම පේනවා ඇති පේමන්ට් එකේ බුදියනවා. බස් වල නිදියනවා, ඉටිකොල එලාගෙන නිදියනවා. සීතලෙන් ගැහෙනවා, උෂ්ණත්වයෙන් පීඩා විඳිනවා, අවුවට පිච්චෙනවා, වැස්සට තෙමෙනවා. හැබැයි මේ කුටි පූජාවේ ආනිසංස අද සංඝයාට ඔයත් පූජා කරන්නේ සීතල උෂ්ණත්වයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන ගෘහය. ඊළඟට සඳහන් වෙනවා ධර්මයේ තතෝ වාලමි ගාමිච. නපුරු සත්තුන්ගෙන් පීඩා සිද්ධ වෙන්නේ නැහැ තාම. සසර හැමදාම රැකවරනේ. කාගෙන්වත් උවදුරු පීඩා නැහැ. කුටි පූජාවේ ආනිසංස. ඊළඟට සිරින් සපේච මකසේ සර්පයන්ගෙන් මදුරුවන්ගෙන් හානි වෙන්නේ නැහැ. අද ඉඳන් මේ ස්වාමීන් වහන්සේලාට සුවසේ ගස් යට හිටියානම් එලිමානේ හිටියානම් කැලෑවේ හිටියානම් උන්වහන්සේලාට සුවසේ මේ මාර්ගය අවබෝධ කරගන්න බෑ. හැමදාම ලෙඩ, හැමදාම සත්ව දුරු, හැමදාම කරදර. ඒ නිසා බොහොම පහසුවෙන් ඉන්න ක්‍රමයක්. සිසිරේචා පිචුට්ටිකෝ පිනිබෑමෙන් වර්ෂාවේ මේ ස්වාමීන් වහන්සේලාට ආරක්ෂා වෙන්න පුළුවන්. සිසිරේචා පිඋට්ටිකෝ. ඊළඟට තතෝ වාතතපෝ ගෝරෝ සංජාතෝ පටිහන්නති. නපුරු සුලං දැඩි අවරස්මයෙන් සිද්ධ වෙන හානි වලින් වළකින්න පුළුවන්. ඔය ටික ආරක්ෂාව ගැන කියලා ධර්මයේ සඳහන් කරනවා ලේනත්තංච කාය විවේකේ ත්‍රිශික්ෂාව වඩන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා. නහසලට ඒකත් මේ කුටියෙන් ලැබෙන වාසිය. ඊළඟට පින්වත් සුඛත්තංච සිව් ඉරියව්වම සැපසේ ඉන්න. සිව් ඉරියව්වම සුවසේ වැඩින්න. සමත භාවනාව විදර්ශනා භාවනාව වඩන්න මේ කුටිය උපකාර වෙනවා. තවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජායතුංච විපස්සිතෝ ධ්‍යාන වඩන්න, අභිඥා වඩන්න, විදර්ශනා වඩන්න, නිවන සාක්ෂාත් කරන්න මේ කුටිය උපකාර වෙනවා. එහෙනම් කරන්නේ දේ ඔයත් අවබෝධයෙන් කරන්න ඕනේ. මේ ආනිසංස පක්ෂයේ ප්‍රබලයි කියන අවබෝධයෙන් යුක්තව කුටිසෙනසුන් පූජා කරන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රධාන දායකයා අනේපිඬු සිටුතුමා. විමතුල්ලට මතක ඇති අනේපිඬු සිටුතුමා භාග්‍යතුන් වහන්සේට කුටියක් හදලා පූජා කරන්න ගඳ කිලියක් ඉඩමක් කෙව්වා. හොඳම ඉඩමයි ජේත කුමාරයාට. ඒ ලැබුවා මේ ඉඩම විකුණන මේක නම් දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? මේක හරි වටිනවා. නෑ ගාණක් කියන්න. ජේත කුමාරයා කිව්වා මේ ඉඩමේ වටිනාකමට හරියන්න රංකාසිය අතුරන්න පුළුවන් නම් එයාට තමයි මේ ඉඩම දෙන්නේ. මොකද එයා දැනගෙන හිටියා කවුරුත් එච්චර වියදමක් මේ ඉඩමට දරන්නේ නැහැ කියලා. අනේපිඬු සිටුතුමා කොච්චර ශ්‍රද්ධාවන්තද. එතුමා පින්වත්නි රංකාසිය ගෙනල්ලා මේ ඉඩම පුරාවටම වැපරුවා.
ඔයත් හිතන්නකෝ අපි රුපියල් 180 ඉඩමක තැනින් තැන තියා හැමතැනම මුළු ඉඩමම වැහෙන්න අතුරනවා. ඒ වගේ රුපියල් 180 නෙමෙයි රංකාසිය ඇතුළේ. රංකාසිය අතුරද්දී සඳහන් වෙනවා අපේ ධර්මයේ. සමහර තැන්වල ගස් තියෙනවා. සමහර තැන්වල පර්වත තියෙනවා. අපි නම් හරි සතුටු වෙන්නේ නේද? රංකාසි ටිකක් අතුරන ප්‍රමාණය අඩු වෙනවා කියලා. අනේ පිටිසතුමා මොකද කළේ? ගහේ වට ප්‍රමාණය මැනලා මේ ප්‍රමාණයට මෙච්චරක් රංකාසි ඕනේ කියලා රංකාසි පොදියක් ගහ යටින් තියලා. පර්වතයකට අහු වෙනවා නම් පර්වතයේ වට ප්‍රමාණය මැනලා පර්වතයේ ප්‍රමාණයට ඒ ප්‍රදේශය ආවරණය වෙන පරිදි රංකාසි පොදිය පර්වතය ළඟින් තියලා. එතුමා එක මොහොතක්වත් බොරුවක් කරන්න කල්පනා කළේ නැහැ. එහෙම අතුරුගෙන යද්දි රංකාසි ටිකක් මදි වුණා. නැවත ගෙදරට පරිවිඩය ඇරිය රංකාසිය වඩ. චේත කුමාරයා ඇවිල්ලා බැලුවා මහ විශාල වැඩක්. මේ මිනිසයා පුදුම ශ්‍රද්ධාවකින් මේක කරන මෙච්චර ශ්‍රද්ධාවකින් කරන් මහ පිංකමක් වෙන්න ඕනේ. චේත කුමාරයා මොකද්ද කිව්වේ? මට සල්ලි එපා. මම මේ ඉඩම පූජා කරනවා. මේ ඉඩම ඔබතුමාගේ අදහස මුදුන් ප්‍රාප්ත කරගන්න මම පූජා කරනවා. මාවත් ඒ පිනට හවුල් කරගන්න. කවුණු 54 කෝටියක් වියදම් කරලා පින්වත්නි හැදුවා පන්සල. අර ජේත කුමාරයාට උපහාරයක් වශයෙන් තමයි ජේතවනාරාමය කියන නම දෙන්නේ. අපේ මිනිස්සු ඉස්සර ඉඳන්ම මේ කුටි පූජාවට ආස කරා. ඊළඟට විසාකා මහ උපාසිකාව හැදුවා ලස්සන කුටි පූජාවක්. ඒක කුටි සංකීර්ණයක්. කුටි 1000කින් සමන්විත එකක්. විසාකගේ මේ කුටි පූජාව ගැන පින්වත්නි සඳහන් වෙනවා ධර්මයේ දෙමහල් ප්‍රාසාදයක් ඉදි කළේ පුරාරාමයේ. යට මහලේ කුටි 500යි උඩු මහලේ කුටි 500යි. මේ හැම කුටියකටම නාන කොටුවක් වැසිකිළියක් විසාකව තැනෙවුවා. සුවසේ ස්වාමීන් වහන්සේලාට වැඩෙයිද. හැම ස්වාමීන් වහන්සේ නමකගෙම කුටියට දාපු පාපිස්ස කවුරු ලක්ෂයකට වැඩිය වටිනවා. ඒ තරම් ගෞරවාන්විතවයි හැදුවේ. කොච්චර වියදම් වුණාද? කවුරු කෝටි 27ක්. එනිසා මේ ශාසනය තුළ මිනිස්සු එදත් අදත් හෙට මෙවැනි පින්කම් කර කර තමන්ගේ ජීවිතවල යහපත භාග්‍ය ප්‍රාර්ථනා කරනවාමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යථාපි පුප්ප රාසිම්මා කෛරා මාලා ගුණේ බහු. එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුම් කියලා. මොකද්ද කියන්නේ? යම්සේ මාලාකාරී ඊ타ත්ම දක්ෂ විදියට හොඳම මල් තෝරලා ලස්සන මල් මාලයක් ගොතන්නේ කොහොමද? ඒ වගේම ඔබත් දක්ෂ වෙන්න. දැන් මාලාකාරයා දක්ෂ නම් පරමල් අයින් කරනවා, පෙති කැඩිච්ච අයින් කරනවා, තැලිච්ච අයින් කරන හොඳම මල් තෝරලා ලස්සන මල් මාලයක් හදනවා. එවං ජාතේන මච්චේන අන්න එහෙම ඉපදිලා මැරිලා යන උඹලා කත්තබ්බං කුසලම් බහුම් පුළුවන් විදිහට පින්දහම් කරන්න කිව්වා. කුසල් වඩන්න කිව්වා හැම මොහොතකම. අපි දන්නේ පින්වත්නි අපේ ජීවිතවල ආයු කාලය කොච්චරද කියලා. ඊයේ පෙරේද ඔයත් දකින්න ඇති අපේ නාවිනේ ආරණ්‍ය සේනාසනේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා 7 නම එකම තැන අපවත් වුණා. මේ ලෝකේ ඉන්න පඬිතයන්ට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කර්මය හැමතැනදීම එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්තලික්කේන සමුද්දමජ්ජන පබ්බතානං විවරම් පවිස්ස. නවිජ්ජතිසෝ ජගතිපදේශෝ යට්ඨතිතෝ මුංචෙය මරණ ධම්මා. අහසේ හිටියත් මූද මැද්දේ හිටියත් ගල් ගුහාවක හැංගිලා හිටියත් මරණයෙන් බේරෙන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. බුදු නුවණට පේන්නේවත් නැහැ. සමහර ගුව කිලෝ 500ක් දාන්න පුළුවන් ඩක්වේ ඊට වැඩිය දාලා මේ පඬිතකමට ගිහිල්ලා හොයලා බලලා නැහැ. මතක තියාගන්න. අවසානයේ අපේ නාවනේ ආරණ්‍ය නායක හාමුදුරන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වුණා නේ එහෙම කතාවක් නැහැ. ටොන් 10ක් දාන්න පුළුවන් ඩක්කුවා. මෙච්චර කාලයක් හාමුදුරුවෝ 15ක් විතර වැඩපු ඩක්කුව මෙච්චර කාලයකට අනතුරක් වෙලා නැහැ. නැසරි ලස්සනට
ඒ අනතුරට හේතුවක් කිව්වා. නිහතමානීව යම් වරදක් සිදු වී ඇතනම් මං ඒ වරද්දත් පිළිගන්නවා. බලන්න උන්වහන්සේලාගේ මහානකම. උන්වහන්සේලා මොන්න තරම් හිත හදපු උදවියද. මේ කොහෙවත් ඉන්න මිනිස්සු පව් පුරව ගන්නවා ඒවට කතා කරන්න කියලා. එනිසා මතක තියාගන්න ශ්‍රද්ධාවෙන් පින්දහම් කරන මිනිහා හැමතිස්සෙම හොඳම මල් තෝරලා මල් මාලයක් අමුණන්න හදනවා. එයා කවදාවත් පරමල් ගැන හිතන්නේ නැහැ. පෙති කැඩිච්ච ගැන හිතන්නේ නැහැ. එයා කවදාවත් අනුන්ගේ පින් විවේචනය කරන්නේ නැහැ. මතක තියාගන්න ඕනේ ඔයත් කවදාවත් ලෝකේ ලෝභයට දන් දෙන්න හිතෙන්නේ නැහැ. යා දෙන මිනිහා ගන්නෙත් නැහැ. යම් කෙනෙක් දෙන්න හදද්දිත් කියන මොකටද දෙන්න එපා වැඩක් නැහැ. එහෙම ඒවා අද ඔයත්තන්ට ඕන තරම් ඇහෙනවා. දීලා වැඩක් නැහැ. ඕ බොරු කියන්නේ. හාමුදුරුවෝ දෙන්න කිය බලන්නකො ඒගොල්ලෝ විඳින සැප අපිට මොකවත් නැහැ. එහෙම බනනේ අද ඇහෙන්නේ. එසා මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයේ තමයි නවේ කදරියා දේවලෝකං වජಂತಿ. කවදාවත් ලෝභය දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. බාලෝ හවේ නප්පසංසන්ති දානම්. බාලයට මේ දන් දීම අගය කරන්නත් බෑ. බාලයා හැමතිස්සෙම කියන්නේ මොකද්ද? වැඩක් නැහැ, වැඩක් නැහැ. මතක තියාගන්න ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට බණ කිව්වා මහරහතන් වහන්සේලා. හැබැයි ශරීරය බොහොම විරූපී. උන්වහන්සේට තිබ්බේ කාලවර්ණ ශරීරයක්, බොහොම කුරු ශරීරයක් තිබ්බ කෙනෙක් ලකුණ්ඩක බද්දිය හාමුදුරුවෝ. ඈත ප්‍රදේශයක ස්වාමීන් වහන්සේලා එනවා ලකුණ්ඩක බද්දිය හාමුදුරුවෝ හම්බෙලා බණ අහන්න. උන්වහන්සේ ඒ වෙලාවේ මිදුලාතු ගගා ඉන්නේ. ලකුණ්ඩක බද්දිය හාමුදුරුවෝ දැක්කහම අර ස්වාමීන් වහන්සේලා හිතන්නේ මහතෙරුන් වහන්සේ නමක් කියලා. හිතන්නේ පුංචි සාමණේරයෙක් කියලායි කුරුමිට්ටෙක් වගේ. මේ ස්වාමීන් වහන්සේගේ කම් මිරිකලා ටොකු ඇනලා කෙසේද මල් බෑයේ නිසුවසේ ඉන්නවද බාපොච්චිය කොහොමද කියලා. උන්වහන්සේ සිනහවකින් උත්තර දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරද්දී බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා මහණෙනි මෙච්චර දුර ඉඳන් මොකටද ආවේ? ස්වාමීනි අපි ආවේ අර ලකුණ්ඩක බද්දිය හාමුදුරුවෝ හම්බෙලා බණපදයක් අහලා යන්නකෝ උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔයත්ෝ අර ගේට්ටුව ළඟදී දැක්කේ ලකුණ්ඩක බද්දිය. අර දොරටුව ළඟදී දැක්කේ ලකුණ්ඩක බද්දිය. උන්වහන්සේට තමයි හිරිහැර කරලා හාමුදුරුවෝ කම්පා වුණා. වහාම දුවලා ගිහලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි අපිට සමාව දෙන්න අපි හිතන්නේ නැතුවයි මේ වැරද්ද කළේ. නෑ ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේලා දන්නෙත් නෑනේ මං කවුද කියලා. ඒ නිසා වහන්සේලා ගැන හිතන්න එපා කිව්වා. මේ ස්වාමීන් වහන්සේලා පින්වත්නි එපාර බුදුරජාණන් වහන්සේ ළඟට නැවත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා අහනවා ස්වාමීනි මෙච්චර ලස්සනට බණ කියන්න පුළුවන් වෙලා රහත් වෙලත් මොකද්ද උන්වහන්සේට සසරේ වෙච්ච අඩුපාඩු? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උන්වහන්සේම කරගත්ත වැරද්ද. පෙර සසරක පින්වත්නි උන්වහන්සේ ඉපදිලා ඉඳිද්දි කාශ්‍යප බුද්ධ ශාසනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. පිරිනිවන් පාපුවම මිනිස්සු ඒක ගැන ශරීරේ තැම්පත් කරලා රන්දාගබක් හදනවා. කොහොමද? සිරියල් මැටි ගෙනල්ලා මනෝරත මැටි ගෙනල්ලා ඒවා අනලා ගඩොල් හදලා ගඩොල් වල රන්නාලේප කරලා රන්නාලේපිත ගඩොල් වලින් මහසෑයක් හදනවා. විශාල චෛත්‍යයක්. මොකද අපේ පින්වතුන්ලා දන්නවා දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ධාතු විසිරෙන්නේ නැහැ එකම තැන තමයි ඒක ඝන රන් ශරීරේ. එතකොට මුළු ලෝකෙටම තියෙන එක සෑයයි. හැබැයි අපේ බුදුහාඳුරෝ අල්පායුෂ්ක කෙනෙක් පුංචි කාලේ වැඩ ඉන්නේ ධාතු විසිරෙනවා. එතකොට ලෝකේ පුරා චෛත්‍ය ගොඩක්. කාශ්‍යප බුදුහාඳුරෝ අවුරුදු 20000ක් කල් වැඩ හිටපු දීර්ඝායුෂ්ක බුදුවරේ ධාතු විසිරුනේ නැහැ. එක චෛත්‍ය මිනිස්සු ඒ නිසා මේ මහා චෛත්‍ය විශාලව ඉදි කරනවා. මේ අයවගේ මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා ඉඳි දෙතනින් යන ගම මිනිසුන්ට කියන අපරාධය ඔච්චර ගඩොල් මොකටද? ඔච්චර වැලි බදාම මොකටද? මේ තරමට හදාපල්ලා. ඒ තරම පෙන්නපු ප්‍රමාණයටම තමයි සසර උසගියේ. අනන්ත බුදු ගුණයන් ශ්‍රීපත් කරගෙන මිනිස්සු කරන පින්කම හැල්ලු කර. දැන් කුටි හදද්දි කියන්නද මොකටද වැඩක් නැහැ පිස්සුද උඹලගේ වැඩක් බලාගනින්න. හැමතැනදීම එහෙමයි පින්වත්.
කවුරු හරි කිව්වොත් අපි රුවන්වැලි සෑයට පහන් 84000ක් පත්තු කරනවා කියලා අපේ පිස්සුද පොල් ගෙඩියක් කීයද? දැන් පොල් තෙල් කීයද උඹලාට පිස්සුද කියලා අහනවා. නුවණැත්ත කවදාවත් අනුන්ගේ පින්කම් වලට ගරහන්නේ නැහැ. නුවණැත්ත මොකද කරන්නේ? මේ දවස්වල නම් මට ටිකක් අමාරුයි ඔච්චර දෙයක් කරන්න බෑ. හැබැයි මම පොල් තෙල් බෝතලයක් අරන් දෙන්න. ඔයාලා මේ පොල් තෙල් බෝතලේ දාලා හරි ලස්සනට පින්කම කරන්න මටත් පින් දෙන්න. සාදු සාදු අනුමෝදන්. කවුරු හරි කිව්වොත් අපි කැලණි විහාරයට නෙළුම් මල් ලක්ෂයක් පූජා කරනවා කියලා. උඹලාට පිස්සුද එක මලක් පූජා කරත් ඇති. ඔය පිස්සු වැඩ කරන්න එපා. මේ මැස්සන්ට පැණි බොණ්ඩවත් මලක් නැති වෙන ඔය කරන වැඩවල කොහොම නිගයන්නේ. හැබැයි මේ පව් වලට කර ගහන්න යන්න එපා. ඔයත්තන්ට බැරි නම් ඔයත්ත මොකද්ද කියන්න ඕනේ? අනේ මට නම් ඔක් කරන්න බෑ. මං ඔයාට මල් 10ක් අරන් දෙන්නම්. මල් පූජාව කරන්න ලස්සනට භාග්‍යවතුන් වහන්සේට මල් ලක්ෂයක් නෙමෙයි කෝටි ගාණක් පූජා කරත් මදිනේ. ඒ නිසා පින්කම ලස්සනට කළා මටත් පින් දෙන්න සාදු සාදු අනුමෝදන්. ඕකනේ පින්වත්නි නුවණැත්තගේ ක්‍රමය. අනුන්ගේ මල් වට්ටියට හරි කමන්නේ පින්වත්නි අත ගහලා පිනක් රැස් කරගන්න. හැබැයි කවුරුත් කරන පින්කම් වල ඇදකුද හොයන්න ගිහිල්ලා ඔයත් සසර දුක්ඛිත ස්වરૂපයට පත් කරගන්න එපා. අපුණ්ඩක බද්දයාන්ද්‍රගේ කතාව අපිට හොඳම උදාහරණයක්. එසා බුදුහාඳුරු කියන ලෝභය කවදාවත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නැහැ. බාලයන්ට කවදාවත් දන් දීම කියන එක අගය කරන්නවත් බෑ. දානය කියන්නේ හරි අපූර්ව ගුණයක්. අතහැර ගන්න පුළුවන් නම් සසරම දිනන්න පුළුවන් මහා ගුණයක්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මානෙනි මන්තරන් දානානිසංස දන්නවා නම් මිනිස්සු තමන් සතු ඔක්කොම දෙයි කියලා. මිනිස්සු දෙනවා තමන්ගේ ටික ටික දේවල්. හැබැයි බුදුහාඳුරු දේශනා කරන මන්තරන් දානානිසංස දන්නවා නම් මිනිස්සු තමන් සතු ඔක්කොම දෙයි කියලා. බලන්නකො බුදුහාඳුරන්ගේ දානානිසංසයේ ස්වභාවය. උන්වහන්සේට අපි ආදරයට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කියන නම තුලම තියෙන උන්වහන්සේ භාග්‍යවන්තයි වාසනාවන්තයි. ඒ ලැබීම කාටවත් සම කරන්න බෑ. ලෝකයේ ආගමික නායකයෝ ගොඩාක් ඉන්නවා. සමහර ආගමික නායකයන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපේ බුදුහාඳුරන්ගේ ලැබීම පින්වත්නි සීමා කරන්නත් බෑ. බුදුහාඳුරන්ට විතරක් නෙවෙයි බුදුහාඳුරෝ නිසා සංඝයාට ලැබෙන ලැබීම. බුදුහාඳුරෝ නිසා මිනිස්සුන්ට ලැබෙන ලැබීම. ඔයත් හිතන්නකො දවසකට මේ ලෝකෙ මිනිස්සු කී දෙනෙක් බුදුහාමුදුරු නිසා ජීවත් වෙනවා. මල් විකුණන මිනිසයාගේ ඉඳන් හඳුන් කූරෝ විකුණන මිනිසයාගේ ඉඳන් මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවද මේ බුදුරජාණන් වහන්සේ නිසා. රුවන්වැලි සෑයට ගිහිල්ලා බලන්න පඩි ගෙවන සේවකයෝ කී දෙනෙක් රුවන්වැලි සෑයේ වැඩ කරනවද කියලා. මම ඊයේ පෙරේදා රුවන්වැලි සෑය නායක හඳුරන්නේ යහුවා නායක හඳුරන්නේ කී දෙනෙක් විතර වැඩ කර 196 දෙනෙක් ඉන්නවකෝ පඩි ගෙවන සේවකයෝ. පඩි නොලබන මිනිස්සු. ඔයත්තන්ට පේන්නේ බාහිරින් රුවන්වැලි සෑය විතරයි. හැබැයි ඒ ඇතුලේ රුවන්වැලි සෑය නිසා බුදුහාඳුරු නිසා ජීවත් වෙන මිනිස්සු කී දෙනෙක් ඉන්නවා. එසා පින්වත්නි බුදුහාඳුරන්ගේ භාග්‍ය සීමාවක් නැහැ. මල් ආසන පැය භාගයකට සැරයක් අස් කරද්දී ආයිත් මල් වලින් පිරෙන්න තරම් භාග්‍යයක් බුදුහාඳුරන්ට. මේ රට රාජ්‍ය වලින් පවා පිදුම් ලබන භාග්‍යයක් බුදුරජාණන් වහන්සේ අපේ රට 9 වාරයක් බුදුරජාණන් වහන්සේට පූජා කරපු රට. එනිසා මේ භාග්‍යයට සම කරන්න බෑ. බුදුහාමරගේ භාග්‍යවන්ත භාවය ගැන විස්තර කරද්දී ධර්මයේ තුල සඳහන් වෙන යස භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය, ඓශ්වර්ය භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය කියලා භාග්‍ය වර්ග ගොඩක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ පුදුම සහගත ලැබීම. උන්වහන්සේ කියනවා මන්තරන් දානානිසංස දන්නවා නම් මිනිස්සු තමන් සතු ඔක්කොම දෙයි කියලා. මොකක්ද මේ කතාවේ තේරුම? ඔය බිමතුන්ලා අහලා තියෙනවා අපේ ලංකාවේ හිටියා දුටුගැමුණු රජුරවන්ට යෝධයෝ 10 දෙනෙක්. යෝධ 10 දෙනාට අපි කියන දසමහා යෝධයෝ. දසමහා යෝධයන්ගෙන් පින්වත්නි මහා යෝධයා තමයි නන්දිමිත්‍ර. නන්දිමිත්‍ර යෝධයා මහා යෝධයා බවට පත් උනේ කොහොමද? දුටුගැමුණු රජුරෝ කණ්ඩුල හැතාව කුලප්පු කරලා අර පිට්ටනියට කණ්ඩුල ඇතාව දාලා නන්දිමිත්‍රවත් දානවා පිට්ටනියට. පුළුවන් නම් මේ ඇතාව මෙල්ලා කරන්න කියලා. නන්දිමිත්‍ර යෝධයා දුටුගැමුණු රජුගේ ඇතා කඩොල් ඇතාගේ දල දෙකෙන් අල්ලලා දන ගස්සනවා. එදා ඉඳන් තමයි මහා යෝධයා බවට පත් වෙන්නේ.
මේ දුටුගැමුණු රජුගේ මහයෝධයා ගැන මහරහතන් වහන්සේලාගේ දුටුගැමුණු රජු ප්‍රශ්න කරනවා කොහොමද මෙච්චර හයියක්? ඒ පාර කියනවා සසරේ දන් දීපු යානිසංස. පෙර භවයක එක් වතාවක මහරහතන් වහන්සේලාට මුවමස් ව්‍යංජනයක් පූජා කළා. පූජා කර කර ප්‍රාර්ථනා කරාලු මං අද ඔබ වහන්සේලාට ශක්තිජනක මාංශයක් පූජා කළා. බලවන්ත මාංශයක් පූජා කළා. මෙහි පින් බලයෙන් සසර හැමදාම මම ශක්තිවන්තයෙක්ම වෙම්වා. ඊළඟට බුදුවරයෙක්ට කිරියහර පූජා කරලා මේ උතුම් කිරියහර දානමේ පින්කම ආනිසංස බලය කරන කොටගෙන මම මහා ශක්තිවන්තයෙක් වෙම්වා කියලා ප්‍රාර්ථනා කරා. ඕම් පින්කම් දෙකයි පින්වත්නි. එකක් රහතන් වහන්සේලාට මුවමස් ව්‍යංජනයක් පූජා කරලා එකක් බුදුරජාණන් වහන්සේට කිරියහර පූජා කරලා මේ දෙකම ශ්‍රද්ධාවෙන් කරපු පින්කම්. ඒ නිසා මේ පින්කම් වල ආනිසංස බලය කරන කොටගෙනයි එහෙම ශක්තියක් ලැබුණේ කියලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඔයත් නිකන් කල්පනා කරන්නකෝ රහතන් වහන්සේලාට මස් ව්‍යංජනයක් පූජා කරලා බුදුරජාණන් වහන්සේ නමකට කිරියහර පූජා කළා නන්දි මිත්‍රයාට එච්චර ශක්තියක් නම් අපේ බුදුහාමුදුරන්ට මොනතරම් ශක්තියක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් පුරාවටම එක දිගට මහ පොළොවේ පස්වලට වැඩිය මස් පූජා කරලා තියෙනවා ඇඟේ. අහසේ තරු වලට වැඩිය ඇස් දන් දීලා තියෙනවා සසරේ අපි වෙන්නේ. මොහොතේ වතුරට වැඩිය ලේ දන් දීලා තියෙනවා මේ ශරීරය. මහමේරු පර්වතයට වැඩිය ඔටුනු පලං හිස් දන් දීලා තියෙනවා සසරේ අපි වෙනුවෙන්. ඒ වාග්ය මහ පුදුමයි. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ මන්තරන් දානේ ආනිසංස දන්නවා නම් මිනිස්සු තමන් සතු සියලු දේම දෙයි කියලා. ඉතින් භාග්‍යවත් ස්වરૂපේ ස්වභාවය තේරුම් ගන්න අපිට වෙන උදාහරණ අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයත්ෝ ශ්‍රද්ධාවෙන් යුක්තව කරන පින්කම් අවබෝධයෙන් කරන්න ඕනේ. නැවත මේ පිනේ විපාකය මා කරා එනවාය කියන විශ්වාසය ඇති කරගෙන කර්මයේ කර්මඵලය අදහාගෙන අපි පින්කම් කරන්න ඕනේ. මේ ජීවිත කාලය පුරාවටම පින්වත්නි කරන පින මෙලොව ජීවිතයේ සැප පිණිස ඒ වගේම පරලොව ජීවිතවල සුගතිය පිණිස වගේම අපිට සසර නැවත නැවත උපදින තැන්වල සෞභාග්‍ය පිණිසත් උපකාර වෙනවා. කොහොමද අපි තේරුම් ගන්න? මේ ලෝකයේ තුල පින්වත්නි සසර සැප පිණිස සුව පිණිස අපේ ජීවිත බොහෝම ලස්සනට අලංකාර කරගන්න අපි දැනගන්න ඕනේ. ලෝකෙ හිටිය අන්නබහර කියලා දුගියෙක් හිටිය අබුද්ධෝත්පාද කාලෙක. මේ අන්නබහර කියන දුගියා සිටුමාලිගේ අස්සයන්ට තනකොළ කපපු කෙනෙක්. සිටුමාලිගාවේ අස්සයන්ට තනකොළ කපන මිනිසයා උදේ පාන්දරක අපේ ගේ හරිය මොකවත් නැහැ. මොනවද අද දවල්ට කන්නේ බිරිඳ කියන එකයි මමත් කල්පනා කළේ බත් ඇටයක්වත් නැහැ. මං අද සිටුමාලිගාවේ වැඩට යනවා. මොනවා හරි ටිකක් අරන් එන්න. එපාර අන්නබහර කියන ඉඳුල්පත් හරි කමන්නේ ගේන්න. බඩගින්න ඉවස ගන්න බෑ. පිමතුනේ අන්නබහර දවල් වෙලා තනකොළ කපලා ඉවර වෙලා ගෙදරට එනවා මහන්සිය. බිරිඳ සිටුමාලිගාවේ වැඩපළ කරලා සිටුමාලිගාවෙන් බත් ටිකක් කාලා ගෙදර එන්න හදද්දි සිටුපුතුමා බත් පාර්සලයක් දෙනවා ගැට ගහලා මේකත් අරන් යන්න. ඒකත් අරන් එනවා සතුටින්. අන්නබාර ගෙදරට එද්දි පින්වත්නි ගේ ඉස්සරහා වැඩ ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේ නම. මොකක්ද අන්නබාර කල්පනා කරේ? වෙනදට දෙන්න දේවල් දීද්දි හාමුදුරුවෝ නැහැ. හාමුදුරුවෝ ඉන්න වෙලාවට දෙන්න දේවල් නැහැ. අද හාමුදුරුවෝ කෙනෙකුත් වැඩ අපේ බිරිඳ ඉදුල්පත් හරි කමන්නේ ගෙනල්ලත් ඇති. අද බඩගින්න මැරුණත් මේ බත් ටික පූජා කරනවාමයි. අපිට එහෙම හිතන්න ගොඩාක් හිත හදාගන්න වෙයි තව. අපි නම් හිතනවා එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් අමාරු අවස්ථාවක හප්පේ හිඟන්නගේ පාත්‍රයට ඕම් හෙනහුරකුත් පාත් වුණා කියලා. අන්න බාර එහෙම හිතුවේ නැහැ. එයා හිතනවා අපි හිඟන්න වෙලා තියෙන සසරේ දීලා නැති නිසා මේ අතට ආපු අවස්ථාව නැති කරගන්න හොඳ නැහැ.
එනිසා අපි බොහෝම උවමනාවෙන් මේ පින්කම කරන්න ඕනේ. බිරිඳගෙන් ඇහුවා කෝ ඉඳුල්පත්? නෑ ඉඳුල්පත් නෙමෙයි හොඳ බත් පාර්සලයක් තියෙනවා. එහෙනම් දානේ තවත් සපලයි කිව්වා. ඒ දානේ තවත් සපලයි කියලා බත් පාර්සලය ගෙනල්ලා අර පසේ බුදුහාමුදුරන්ට පූජා කරද්දී භාගයක් උන්වහන්සේ අත වැහුවා. අන්න බාර කියනවා ස්වාමීනි භාගෙට දන් දෙන සිරිතක් ලෝකේ නැහැ. දෙනවා නම් දෙන්න ඕනේ සම්පූර්ණ මුළු බත් පාර්සලයම පූජා කළා. ආම්පින්වත්නි බත් පාර්සලේ ස්වාමීන් වහන්සේ පූජා කරලා ඉවර වෙද්දී අන්න බාර බොහොම සතුටින් ස්වාමීන් වහන්සේගේ පාදක ළඟ වැටිලා කියනවා හාමුදුරනේ අපේ ගෙදර අද කණ්ඩ තිබ්බ අන්තිම බත් ඇටේ වෙනකන් ඔබ වහන්සේට පූජා කළා. මෙතනින් එහාට බත් ඇටයක්වත් නැහැ. හැබැයි හිත සතුටි. බඩගින්නේ මැරිලා ගියත් හිත සතුටි. මේ දානේ මුඛ්‍ය විපාකයෙන් එක ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීන් වහන්සේ ඉවසගෙන අහගෙන ඉන්නවා. අන්න බාර දුගියා කියනවා අද ඉඳන් සසරේ කවදාවත් මට නැහැ බෑ කියලා වචනයක් ඇහෙන්න එපා. අපි හිඟන්න වෙලා දුක් විඳින්නේ සසරේ දීප නැති නිසා. අද ඉඳන් ඇහෙන්න එපා. මං අද මහ පිනක් රැස් කළා. පසේ බුදුහාඳුරු බලනවා මේ ඉල්ලීම සමෘද්ධිමත් වෙනවද කියලා වෙනවා. උන්වහන්සේ මේ පින තවත් සඵල භාවයට පත් කරන්න අදිෂ්ඨානයක් කරනවා. ගන්ධමාදන පර්වතයට මා වඩිනතුරු මේ පුද්ගලයාට මා පෙනේවා කියලා. අහසේ පසේ බුදුහාඳුරු වඩිනවා බොහොම සතුටින් අන්න බාර බලාගෙන ඉන්නවා. ගන්ධමාදන පර්වතයට ගිහිල්ලා උන්වහන්සේ තව පසේ බුදුවරු 500කට මේ බත් පාර්සලෙ බෙදන. බත් හැන්ද සියලු ස්වාමීන් වහන්සේලාට බෙදන. අන්න බාර සතුටින් ජීවත් වෙනවා. මැරිලා ගිහිල්ලා සුගතිවල ඉපදිලා අවසාන භවයේ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් වෙලා උපදිනවා. රජපෞලේ කුමාර